අතට. අන්න පුතා අම්මගේ අතට යන්න. මම හිතන්නේ ඉපදිලා තියෙන කොට්ටෝරුවේ. මොකද්ද? ගානේ මොකෝ. එහෙම තමයි මගේ දරුවා. කොහේ කෙනාය? නැත්තම් ඔයගේ දරුවා. පුතුවම්මේ නැත්තේ. අපි දන්නේ නැති අයියගේ පිටි. අයියගේ පිටි කැලේ දැන්. මල්ලිනේ පිටි. එන්න පුතා අම්මාට. අන්න පුතා අම්මගේ අතට යන්න. එන්න පුතේ මම්මී අතට. කොළඹාම මමී වුණා. දැන් අපි ඉන්නේ කුරුඳුවත්ත පහළවාලා. අද වෙනකම් මුරුදු කෑල්ලක් ඇහැට දැක්කේ. මුරුදු පල්ලෙම හිටියේ දවස්වල නාගි. අයියා තමයි බයික් ගහගෙන මුරුදු ගස් පල්ලේ. ඒකත් හරි ගියේ නැතේ. ඒකත් හරි ගියේ නෑ. මහා එක්කෙනා වගේමයි. එන්න පුතා අම්මන්ට. වස්නේ ගත්තොත් කොටට ගන්න බෑ. එන්න මට. අන්න යන්න. අර මොකක්ද? අඬනෝ. අඬනවා. කොටට ගන්න ජල බීජිකාව හැදේ. ඔන්න ගත්ත. අම්මේ. හරි. දැන් මොකද දන්නවයි කරන්නේ? දැන් මක්කයි කරන්නේ. දැන් කරන්න ඕන දැන් දරුව පිහිදනවා. පිහිදන්නේ නැතුව. කොහොමද කියන්නේ පෙරේලා. දැන් දරුව හිමීට පිහිදාන්න ඕන. මගේ දරුවා මම පිහිදාන්න තෝ ඒ පිහිදාන්න. මේකනේ. දැන් හරි පිහිදාන්න. කොහොම නෙමියෝදයෝ. අර මොකෝ. මොජරින දාන්න මේ දරු සම්පය. ඉතින් මට ඕන දාගත්ත දරුවෙක් මේ. නැහැ. ඔය දරුව හිමීට දෙතමාත්තු කරනවා. දෙතමාත්තු එහෙම. අනේ හරි දරුවෝ මෙන්න. නැහැ යෝදියේ. උඩා දරුවෝ ඉන්නේ අතේ. මේ බාල දරුවෝ. බාලෙක් කෙනා. ඒක කවුද දෙතමාත්තු කරන්නේ? දරුවෝ දෙතමාත්තු කරන්න වතුර ටික නාලි වුණාම. ඉතින් දරුවෝ මොකද දරුවෝ හැදුවේ මමනේ. ඉතියෝ නෑවේ ඔය නෑවේ නැහනේ. ඉතින් මම නෑවට මම දෙතමාත්තු කරන්න බෑ දරුවෝ මම. නැහැ ඒකටම දරුවෝ පිහිදාන්න ඕන. දරුවෝ පිහිදාන්නේ. අන්න පිහිදාන්න. මගේ රන් කැටි මැනි බුදු අම්මේ කවුරු වගේ මේ කල්ගය වගේ නේ. මමගේ වෙන්න බෑ හැබැයි ෆයිනල් එකේ 7-6යි මූණමයි තියෙන්නේ. මේ දවස්වල අයියා කලෙලියට පන්සල් හොයන්න යනවා. දැන් අඬනෝ. අර අඬනෝ අන්න. දරුවෝ දාන්නේ බෑ අර. දැන් මොකෝ දන්නවයි. දරුවෝ දැන් අඬිල්ල පැත්තකින් තියලා එපාර කියන පවුඩර් දාන්න ඕන. දරුවට පවුඩර් කවනවා. අම්මට කවනවා පවුඩර්. අම්මා රොටි පුච්චා පවුඩර් කනවා. නෑ යෝතියේ. පවුඩර් දාලා. ඕඩි කොලොන් දාලා. පවුඩර් දාලා ඕඩි කොලොන් පොන අම්මට. ඒ පාර පොඩි අර කලිසම් පොඩ්ඩක් අඳන්නා. පවුඩර් පොඩ්ඩක් දැම්මා. පවුඩර් දැම්මා. ඕඩි කොලොන් දාලා. ඕඩි කොලොන් දාලා. ඒ පාර අර කලිසම් පොඩ්ඩක් අඳන්න ඕන. එහෙනම් දරුවෝ හොඳ ජංගියක් අන්න. අංගල් කීයක විතර? අංගල් 25ක් විතර. පුළුවන් කීය මොඩයි මේ පැත්තේ ඔක්කොම මේවට බහින්න පුළුවන් එකට. අයියේ ඕඩි කොලොන් ටික ඉවර වෙන්න හදන්නේ. තක්කල් දාන්න. ඔච්චේ. අකුලකේ පරි ඕඩි කොලොන් ටික. දරුවෙකුට උනත් දැනෙන්න ගහන්න. දරුවෝම හදන්නේ නැහැ. දෙවියන්ට කරන්නේ දරුවන්ට. අන්නයි එපාර කලිසමක් අන්දලා. දැන් එපාර දරුවට බඩගිනි හැදෙන නාලි වුණාම. බඩගිනි හැදෙනවා. ඊට පස්සේ දැන් අර කොවන්න ඕන. බඩගිනි හැදුනහම දරුවට ගේන රොසින්ද. බුදුන් මේව කන්නේ ඔය දරුවා. එහෙනම් බකල් ඒව කන්නේත් නැහැ. එහෙනම් මොනවද? අර අනව කොවන්නේ අර අම්ම කොවන්නේ. මොනවද? අර ඔය තියෙන්නේ. දරුවා බොන්නේ අර. කිරි. කිරිද? කිරි. කිරි කොහෙද තියෙන්නේ? කිරි තියනනේ ඔය දැන් දරුවෙක් ඉන්නෝනේ. ඔතන කිරි තියෙන්නේ. ඔය තියෙන්නේ හත්ලාම. මේ වැඩේ හරියන්නේ මම දන්නව නාන්න මුරේ කරන්න වෙන්නේ. අයිය කිරි නෑනේ. තියනවා කිරි. කිරි දරුවෝ. ඔතනේ. ඔය තියෙන්නේ ඔතන. අම්මෝ මේක අල්ලගනින් බෑ ඉතින් ඔතනේ. කිරි ඔය තියෙන්නේ. ඔතනේ. පොඩ්ඩක් ළඟට ගන්න එතකොට හරි. ළඟට දරුවෝ දන්නව
ඒ දරුවටත් දාන්න හොඳට. අයියේ ඔව්. කිරි කොතනේ තියෙන්නේ? කිරි කියා මෙහෙ ඔබ. ඔබන් කිය. ඔබන් කිය කිරි. මම කිව්වා ළඟට එන්නේ. ඔන්න කිරි දක්වන්න කිරි කිරි. කුක්කු කුක්කු. ඒවා. කුක්කු වන්න ඕන. ඔයගේ කුක්කුවේ මගේ බලවද? අම්මගේ. අද කුක්කුවේ නැති ඉතින්. අද දාන්න මගේ එක. අයියේ එහෙනම් මොන කොතනේ තියෙන්නේ? ඔය තියෙන්නේ ඔතන. මෙතන. ඔව්. අන්න රාජ්‍ය කට අරගෙන බලන්න. ඒ දවස් නින්න මෙහෙම තමයි. කිව්ව මෙතන ඉස්සරහට අයියලා නැගිටලා. එහෙම තමයි අයියා. අපට හැදෙන්නේ ඉඳා ගන්නවා. ඔන්න දැන් කුක්කු වන්න ඕන. කුක්කුවන් පොඩක් ඉන්නකො. මොකෝ දියේ. එනාවද බලන්නද? අයි කුක්කුවන් කුක්කු වන්න ඕන. ඔන්න. අහක බලා ගන්න. බුදුගම්මේ මට හරියන්නේ ඕක දිහා බලන්නේ. ඒ උනාට තොලකට එවගා බලන්න. අන්න විකනයියා. විකනයිය ඔබාගෙන බලන් ඉන්නවා. ඊළඟ අයියා ඉගෙන කිව්වා. සයිකයිය නම් කිරි කිරි නම් සයිකයිය. හැබැයි අපේ වෙලේම නෙමෙයි. ඔව් මෙහෙ මේ තියෙනවා හොඳ හොඳ තැනක් මේ පැත්තේ කිරි. කමලා. ඔව්. අයියේ අන්න වැඩේ. නීසා සලප මගේ ලේ දෙන්නේ මගේ නහර දෙන්නේ හරක්පත් කන්නේ. දැන් මන් දන්නව හරක් මස් කන්න නැතේ කියලා. අයියේ ඒ පාට දැන් දකුණෙන් දුන්නයි. අයියේ කිරි වෙනුවට මොනවද දෙන්නේ? කිරි වෙනුවට පිටි තියනවා. පිටි තියෙන වැල්ලා පිටි තියෙන කොල්ලු පිටි තියෙන වරා පිටි. බුදුහාමේ ඔය පිටි ටික කොල්ලු පිටිය ළඟදී දවසක දුන්න කිරි පොලිමක් ගන්න. ඒ පිටි නෙමෙයි. එහෙනම් ලැක්ටෝජන්. ලැක්ටෝජන් දෙන්න ලැක්ටෝජන් නටුණු ලැක්ට් එක හොදලා දෙන්න. ලැක්ට් එක හොදලා දෙනවා. ඒකනේ ඔය දඩුව ඔච්චර පාට. මේ නැත්තේ දැක්කම එහෙම නෙමෙයි වැඩි කාල වේලාවක් නැහනේ. අයියේ මොකෝ කිරි දෙන්න ඕනේ. කිරි දෙන්න ඕනද? එහෙනම් දෙන්න ඕනේ. අන්න වැඩි. මේ ඔව්. තාත්තා නෑ. කොහෙ ගිහිල්ලයි? තාත්තා දෙකේ බස් එකේ පයි ෆිල්මට් එකක් දාගෙන ඔබන් ගිහිල්ලා. තාත්තා කුවෙක් ගිහිල්ලා රට පිට රට. රට පිට පටවල. කොච්චර කාලයක් කරවයි? තාත්තා නම් ගිහිල්ලා අවුරුදු 5යි. දරුවට මාස 5. බුදුහාමේ. හැබැයි ඕක වෙන්නේ මේ අර මෙහෙට ආවට පස්සේ. අයියේ කලබලෙන්න වෙච්ච එකක්නේ. ඒක නිසා. අයියේ දන්නවා මගේ දරුවට අලුත් නමක්. මොකද අලුත් නම? තාමනේ කඩලවක් නැහැ. සිරිපාල. අයියේ මොකෝ? ඔය දන්නේ දරුවගේ අලුත් නම. මොකද්ද? අලවන්තාසගේ සිරිදාන. බුදුහාමේ. අනිත් ඒ අසු නාම ටික දාන්න බෑ කට්ටියගෙම. ඒක තමයි. ඔන්න එහෙනම් එහෙම නෙමෙයි. වැඩි වේලාවක් නැතේ කිව්වා. අන්න වැඩි. දැන් මොකද දන්නවද? එදා වදපිසෝරු සත්කට්ටියක් උපදලා ගොය කිව්වා. අන්න හරි. දීපංකර බුදුන්ට කපිසලුවක් පූජා කරාම අන්න හරි. ඒ වදපිසෝරු වදභාවයෙන් මිදිලා. දරු සම්පත්තු දාවුනා කිව්වා. අන්න හරි. මේ ඒ දරුණුවින් පෙරපාලියෙකු ගෙනහැර දැක්කුවේ. අන්න හරි. මේ සිටින්නා වූ සියලු දෙනාට සදක් සාන්තියක් අරගෙන දලුපර බලාපොරොත්තු වෙන්නා වූ සියලු දෙනාට එහෙනම් දරුව ලබා බලාපොරොත්තු වෙන්නා වූ තාත්තලන්ට තාත්තලා නෙමෙයි මේ සියලු
දෙනාට ඇවිල්ලා ඉන්න. ඇයි තාත්තලාගේ බඩේ දරුවෙක් ඉපදින්න? යෝ දෙකෝ. දැන් මේ හෙටක් තාත්තියක් කරන වෙලාවනේ. තාත්තාගේ බඩේ දරුවෙක් ඉපදෙන්නේ නැහනේ. මේ සියලු දෙනාට නේද? ඒ දරු සම්පත් උදා වෙන්න කියලා. නේද? යුග දිවියට ඇතුළත් වුණාට පස්සේ ඒ සෙතක් සාන්තියක් වෙන්න කියලා. මොකක්ද ඒක තමයි. සෙතක් සාන්තියක් කරගෙන යන වැඩි කාල වේලාවක් නැති නිසා. හැබැයි මේ වැඩේ පස්සේ උඹට ළමයි දින්දා. අපේ ඉරකින් තමයි ඕක කරේ හැබැයි.